සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දිනාටම. ඉතින් අදත් ඇවිල්ලා තියෙන්නේ මේ කන්සිස්ටන්සි කැරක්ටර්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි ඒක කතා කරන්න කලින් හැමදාම වගේ මම ඔයාලට මතක් කරනවා අපේ කෝසස් දෙකක් තියෙනවා. YouTube සහ Canva පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මගේ WhatsApp නම්බරේ දාලා තිනවා. ඔයාලට එකෙන් ජොයින් වෙන්න පුළුවන්. කෝසස් වලට ජොයින් වෙන්න ඕනි කියලා කිව්වහම ඒ කෝසස් වලට ඩිරෙක්ට් කරනවා. හරි. ඉතින් ඒක මගේ ප්‍රොමෝෂන් එකක්. හරි. අපි අද කතා කරන්නේ මේ Google එකෙන් දුන්න Google Whisk ගැන. Google Whisk කියන්නේ 2024 දෙසැම්බර් වගේ රිලීස් වෙච්ච ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේකෙන් කරන්නේ consistency characters හදන එක. ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ ඔයාට subject එකයි scene එකයි style එකයි තුනම දෙන්න පුළුවන් මේකෙදි. ඒ දුන්නාට පස්සේ ඔයාගේ subject එක අදාළ scene එකේ අදාළ style එකට ඕන විදිහේ ෆයිනල් අවුට්පුට් එකක් මේගොල්ලෝ ජෙනරේට් කරලා දෙනවා. ඉතින් අපි බලමු මේ Whisk එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඔයාලා මුලින්ම කරන්න ඕනේ Google Whisk කියලා ටයිප් කරන්න. Whisk කියන්නේ WHISK එකක් ගහන්න ඕනේ. WHISK. Google Whisk කියලා. Google Whisk කිව්වහම මෙන්න මෙහෙම විදිහට Google Labs කියලා ඔයාට labs.google.tools.wix කියලායි මේක ක්ලික් කරන්න මෙන්න මේ විදිහට. ඉතින් ඒක ක්ලික් කරාම ඔයාට එයි ඔයාගේ ඊමේල් එකෙන් ලොග් වෙන්න කියලා. ඉතින් ඔයා ඊමේල් එක දීලා ලොග් වෙන්න. හරි මේ Whisk එකට ඔන්න දැන් අපි ආවා. ඉතින් Whisk එකට ඇවිල්ලා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොනවද මේකෙන් කරන්න පුළුවන් කියලා බලන එක. හරි. ඉතින් ඔයාලට පේනවා මේ Whisk එකට ගියාට පස්සේ මේකෙන් දැනට ජෙනරේට් කරපුවා වගේ දේවල් පේනවා. මේ විදිහට පොඩි ෂෝ කේස් එකක් වගේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. අපි එකකට ගිහිල්ලා බලමු. ඔන්න ඔය විදිහට images generate කරලා තියෙනවා. ඉතින් මේකේ consistency characters තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔයාලට දැන් හිතන්නකෝ ඔයාලා කාටුන් එකක් හදනවා කියලා කාටුන් එකක් වගේ හදනවා නම් ඔයාලට ඕන එක වගේ චරිත හදාගන්නනේ. ඉතින් ඒකින්ද ඔයාලා එක වගේ චරිත හදන්න ලේසි විදිහක් තමයි මේ Whisk කියන්නේ. අපි ගිහිල්ලා බලමු. හරි. ඉස්සෙල්ලම මේ enter tool කියන එකෙන් මෙන්න මෙතනින් ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ interface එකක් හම්බ වෙනවා. හරි. ඉතින් මේකේ අපිට image generate කරන්න පුළුවන්. ඒ image animate කරන්න පුළුවන් මෙන්න මෙතන වීඩියෝ කියන එකෙන්. හැබැයි දවසකට 3ක් වගේ තමයි වීඩියෝ නම් animate කරන්න පුළුවන්. 3ක් හෝ 4ක් තමයි. images එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි images වලට ගිහිල්ලා අපි ඉස්සෙල්ලම මොකද කරන්නේ? අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ අපි කැමති character එක මොකක්ද? දැන් අපි ඔයා හිතන්නකෝ ඔයා AI වලින් කවුරු හරි character එකක් generate කරගෙන තියෙනවා කියලා. අන්නේ කැරක්ටර් එක මෙන්න මෙතෙන්ට දාගන්න ඕනේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කියන්නේ ඒ කැරක්ටර් එක. ඒ කියන්නේ ඔයාලට දිගටම හැදෙන්න ඕන කැරක්ටර් එක තියෙනවානේ. ඒ කියන්නේ මේ එකම මූණ එන්න ඕන රූපේ. අන්නේ රූපේ හොඳ පැහැදිලි මූණ තියෙන රූපයක් තමයි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ. තව දෙයක් කියන්න ඕනේ මේ Whisk එක ගත්තාම සබ්ජෙක්ට් එක අපි සාමාන්‍ය රියල් ලයිෆ් පර්සන් කෙනෙක් දුන්නාම එයා ඒක කන්සිස්ටන්සි කරනවා මාරම අඩුයි. ඒ කියන්නේ ඒකත් කියන්න ඕනේ. ඒ කියන්නේ AI generate කරපු එකක් දුන්නොත් තමයි එයා consistency එක හොඳට හදන්නේ. හරි. ඉතින් මේකේ තව අපි කතා කරමු මෙන්න මෙතන prompt එකක් ලියන්න තියෙනවා වගේම මෙතන පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ ඒගොල්ලෝ auto generate කරන එක මෙන්න මෙතන ඔයාලට aspect ratio එකක් තියෙනවා. මෙතන තියෙනවා seed එක සහ model එක best quality ද කියලා choose කරන්න. ඉතින් හරි. දැන් අපි මෙතනින් ඉස්සෙල්ලම අපි image එකක් දාගෙන බලමු. මෙතන මගේ images ගොඩක් තියෙනවා. ඉතින් මම මේ images වලින් එකක් දාගන්නම්. හරි. මම දාගන්නවා මෙන්න මේ character එක. මේ character එක ඔන්න ඔය විදිහට දාගන්නවා. මේක මම AI generate කරපු character එකක්. මේක ජෙනරේට් කරේ ChatGPT එකෙන්. මේක AI ජෙනරේට් කරපු කැරක්ටර් එකක්. ඊට පස්සේ ඔන්න දැන් කැරක්ටර් අපි බලමු කැරක්ටර් කන්සිස්ටන්සි කොහොමද කියලා මේක එනවද නැද්ද කියලා. මම මේක ටයිප් කරනවා the girl girl මුකුත් නෑ walking on the beach full shot කියලා full shot කියලා මම ටයිප් කරලා මම නිකන් මොකුත් නැතුව මෙතන aspect ratio එකත් මේ 9/16 දීලා මම මේ seed කියන එක මම මෙතන ලොක් කරනවා. එතකොට similar output මේ මෙතනින් generate කර හැකි. similar output ගොඩක් ඒ කියන්නේ ගොඩක් similar ඒ කියන්නේ මේ character එකම කියලා ඒ කියන්නේ මේ character එකම generate වෙන්න ඕන කියලා තමයි මේ fix seed එකක් දාලා තියෙන්නේ.
කොහොමත් එහෙම නැතත් මෙතන කැරක්ටර්ස් එක වගේ තමයි සබ්ජෙක්ට් එකට අනුව තමයි කැරක්ටර් එක ජෙනරේට් වෙන්නේ. හරි. ඊට පස්සේ මම මෙතනින් enter එකක් දෙනවා. එහෙම දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අපේ කැරක්ටර්ස් දෙක හැදලා දැන් වෝකින් ඔන්න බීච් නේ තියෙන්නේ. මම ඒක පොඩ්ඩක් අන්න ස්පේස් එකක් තියලා ගහන්න ඕනේ. හරි අපි බලමු කොහොමද මේ කැරක්ටර් එක දැන් ජෙනරේට් වෙන්නේ කියලා. ওই විදිහට එනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ කැරක්ටර් එකට මේ කැරක්ටර් එක මාරම සමානයි. හැබැයි ෆුල් ෂොට් එකක් නෙමෙයි. යාගේ බස් ෂොට් එකක් තමයි දීලා තියෙන්නේ. එතන පොඩි ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් අපි බලමු තව එකක් riding a riding a bicycle on a village road කියලා අපි ආයෙ දීලා බලමු. කොයි විදිහටද මේකේ කැරක්ටර්ස් එක විදිහට එනවද කොහොමද කියලා. ඉතින් ඔයාලට පේන ඇති මේ කැරක්ටර්ස් දෙක මාරම සිමිලර් ගොඩක් කියන්නේ සෑහෙන දුරට සිමිලර් මෙයත් මේකට සිමිලර්. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති මේකේ ඔයාලට බස් ෂොට් විතරයි බස් එක විතරයි හම්බෙන්නේ මොකද සබ්ජෙක්ට් එකේ අපි බස් එකක් දාලා තියෙන හින්දා මේකේ බැරි වෙලා හරි අපි ෆුල් මේ කියන්නේ ෆුල් සම්පූර්ණ ඇඟ පේන ඉමේජ් එකක් දැම්මොත් එහෙම මෙයා සම්පූර්ණම ඇඟ පේන ඉමේජ් එකක් හදලා දෙනවා. හරි දැන්ට මේ බයිසිකලයක් පදිනවා කියලා අපිට හිතා ගන්න තියෙන්නේ. හැබැයි ඔයාලට පේනවා ඇති මේක මාරම් විදිහට සිමිලර්. ඉතින් අපි මෙන්න මෙතන සීන් ඊළඟට සීන් කියලා එකක් තියෙනවා. හරි. සීන් කියන්නේ මොකක්ද? සීන් කියන්නේ ඔයාට මෙයාව දාන්න ඕන සීන් එක. සීන් මම මේ සීන් කියන එකට මම දෙනවා පොඩි පාටි ටයිප් එකක් මෙන්න මේ වගේ පොඩි පාටි බාර් ටයිප් පාටි එකක්. මේක දෙනවා. දීලා මම කියනවා in a party කියලා. sorry. නෙමෙයි sorry at a party කියලා. ඊට පස්සේ අපි මෙතනින් දෙමු ජෙනරේට් කරන්න. මේක තමයි අපේ සීන් එක. එතකොට මෙන්න මේකට සිමිලර් එකක් හැදෙන්න ඕනේ. එතකොට සබ්ජෙක්ට් එක ඉන්න ඕනේ මේකට සිමිලර් එකක් හැදෙන්න ඕනේ. එහෙම තමයි වෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති. දැන් මේකට සිමිලර් මේ විදිහේ කට්ටිය ටයි කෝඩ් දාගෙන ඉන්න පාටි එක. ඔන්න දැන් මෙයා ඉන්නවා. හැබැයි මේකේ කැරක්ටර් එක චුට්ටක් එහෙම වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. හැබැයි නමුත් සමස්තයක් විදිහට ගත්තාම එකම විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම ඔයාලට පේන්නේ නැති බස් ෂොට් ඇවිල්ලා කියන්නේ මේ කොහෙන්ද කියන්නේ ඉනෙන් උඩ ඇවිල්ලා තියෙන්නේ මේ අපේ මේ කැරක්ටර් එක අප්ලෝඩ් කරපු හින්දා නැත්තම් අපි නෝමල් මේකට කැරක්ටර් එකක් අප්ලෝඩ් කරොත් සාමාන්‍ය ෆුල් බොඩි එකක් එතකොට ඒ විදිහට මේකේ අවුට්පුට් එක ගන්න පුළුවන්. හරි. මේකේ ස්ටයිල් එකටත් අපි එකක් දෙනවා. මට දැන් ඕනේ මේක නිකන් ග්ලෝවින් පොඩි ග්ලෝ ටයිප් ස්ටයිල් එකකට. ඉතින් මම ඒකට මෙන්න මේ වගේ එකක් දෙනවා. ඔයාලට පේනවා ඇති මේක නිකන් 3D animated නිකන් ග්ලෝ ටයිප් එකක්නේ. හරි මම මේක හින්දම මම මේකේ දෙනවා night in the sea on a boat කියලා දෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ සීන් එකයි ඒ කියන්නේ මේ අපේ මේ කැරක්ටර් එක මේ සීන් එකට මේ ස්ටයිල් එකට මම කියන මේ ප්‍රොම්ප්ට් එකට කොහොමද බලමු පේන්නේ. හරි ඔයාලට පේනවනේ. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ ඇත්තටම පොඩි මේ ස්ටයිල් එක ඇවිල්ලා තියෙනවා මෙතන 3D වගේ. ඊට පස්සේ සීන් එක මේ විදිහට මේ කට්ටිය ඇවිල්ලා තියෙනවා. මේකේ ඇවිල්ලා නැහැ. නමුත් මේකේ ඇවිල්ලා තියෙනවා. කැරක්ටර් එක ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක ජෙනරේට් වෙන්නේ. ඉතින් මම ඔයාලට කියවනේ මේකේ ෆුල් ෂොට් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම ෆුල් එකක් ගන්න පුළුවන්. ඉතින් මම සරලව දෙන්නම්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ෆුල් එකක් දැම්මට පස්සේ මූණ ගොඩක් හයිලයිට් වෙන්නේ නැත්නම් එයා ජෙනරේට් කරන ඉමේජ් එක පොඩ්ඩක් වෙනස්. ඒකින්ද ඔයාලට එකම ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය මේ වගේ එකම විදිහේ කැරක්ටර්ස් ජෙනරේට් කරගන්න ඕන නම් ඔයාලට මූණ දෙන්න වෙනවා. ඉතින් මූණ හොඳට පේන්න දෙන්න වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ කැරක්ටර්ස් හැදෙන්නේ. තව අපි එකක් ගමු. මේ ටික අපි ඔක්කොම අයින් කරලා මම මෙතන කියනවා an Asian girl wearing a sari is on the road කියලා. මෙන්න මේ විදිහට දෙනවා. මේ විදිහට දීලා එතකොට දැන් අපිට සබ්ජෙක්ට් එකකුත් නැහැ සීන් එකකුත් නැහැ ස්ටයිල් එකකුත් නැහැ. මෙයාට ෆ්‍රී මෙයා හිතලා තමයි මේක ජෙනරේට් කරන්න ඕනේ කියලා කියන්නේ. එතකොට අපි බලමු මෙයා ජෙනරේට් කරන්නේ මොන වගේ එකක්ද කියලා. මම මේක දුන්නේ ඒ කියන්නේ දැන් බැරි වෙලා හරි මේකෙන් ඔයාලට ඉමේජස් ජෙනරේට් කරගන්න ඕන නම් කොයි විදිහටද හරි. ඔයාලට පේන නැති මෙන්න මේ විදිහට තමයි මේක දෙන්නේ. ඊට පස්සේ මට පුළුවන් මේක මෙන්න මෙහෙම කරගන්න.
මං ඉස්සෙල්ලම් මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරගෙන අප්ලෝඩ් ඉමේජ් තැන්ට ගිහිල්ලා මම මෙයාව දෙනවා මේ කැරක්ටර් එක සබ්ජෙක්ට් එක විදිහට. දීලා මං ආපහු කියනවා මේ කැරක්ටර් එක මේ කැරක්ටර් එක riding a bicycle කියලා. හරි. ඔන්න ඔය විදිහට දෙනවා. එතකොට අපි බලමු දැන් අතන බස් ෂොට් එකක් ආවා මෙතන ඊට වැඩි වෙනසක් වෙනවද නැත්නම් ඒකමද කොහොමද කියලා. හරි ඔයාට දැන් පේනවා ඇති මේ පේන ටික තියෙනවනේ. දැන් ඔයාට මම ඉස්සෙල්ලා එක පෙන්නන්නම්. ඉස්සෙල්ල එකේ ගොඩක් උඩින් තමයි පෙන්වන්නේ. හැබැයි මෙතනදී ටිකක් පහලින් පෙන්වනවා. බයිසිකලයක් පෙන්වන්නේ නැහැ. නමුත් බයිසිකලයක් පැදගෙන යනවා වගේ පෙන්නනවා. අපේ කැරක්ටර් එකට ටිකක් සිමිල ගොඩක්ම සිමිල නෑ ටිකක් සිමිල මොකද මූණ ටිකක් එහා තියෙන හින්දා. අපි බලමු මේ කැරක්ටර් එක ඩවුන්ලෝඩ් කරලා මේ කැරක්ටර් එකට කොහොමද මේක රෙස්පොන්ඩ් කරන්න කියලා. මේ විදිහට දීලා මං එයත් riding a bicycle කියලාම දෙනවා. මේක දැන් ෆුල් පේනවා ඔය විදිහට. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ඒ කැරක්ටර් එක ෆුල් තියෙනවා. ඒ කැරක්ටර් එක සාමාන්‍යයෙන් ෆුල් තියෙනවා. මේ කැරක්ටර් එකට කිට්ටුවෙන් යනවා. ඒ සාරියටත් කිට්ටුවෙන් යනවා. ඔන්න ඔය විදිහට ෆුල් පේනවා. ඉතින් ඔයාලට දැන් අයිඩියා එකක් ඇතිනේ. ඒ කියන්නේ ඔයාලට සම්පූර්ණ ෆුල් ඇඟ ගන්න ඕන නම් ෆුල් එකක් දෙන්න ඕනේ. හාෆ් ගන්න ඕන නම් හාෆ් එකක් දෙන්න ඕනේ. එහෙම තමයි තියෙන්නේ මේකේ. හරි ඉතින් දැන් මේවා ඇනිමේට් කරන්නත් පුළුවන් මේක. හැබැයි ඇනිමේට් නම් දවසට 3ක් හෝ 4ක් දෙන්නේ. ඉතින් ඇනිමේට් කරලත් බලමු අපි. අපි ගමු මේ වගේ ෂොට් එකක් අරගෙන මේ වගේ ෂොට් එකක් ගමු. අරගෙන අපි මෙන්න මෙතන ඇනිමේට් කියන එක ක්ලික් කරනවා. ඇනිමේට් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඉමේජ් එක හම්බ වෙනවා. මේකෙන් කියනවා give it some animation what would you like to see කියලා. මම මෙතනින් කියනවා මෙන්න මෙහෙම දෙයක්. මම කියනවා she is smiling and looking here and there කියලා. මම ඔහොම නිකන් ෆොන්ට් එක නිකන් ප්‍රොම්ප්ට් එකක් දා ගන්නවා. දාගෙන අපි මෙන්න මෙතනින් ඇනිමේට් කරමු. හරි. ඔයාලට පේනවාද දැන් මේක ඇනිමේට් වෙනවා. මගේ තව ජෙනරේට් කරන්න පුළුවන් මට දෙකයි. ඒ කියන්නේ මම එකක් දැන්ටම ජෙනරේට් කරලා තියෙනවා. සහ අනික ජෙනරේට් වෙනවා. බලමු. හරි දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. අපි බලමු. හරි එයා මොන හරි ස්මයිල් looking at here and there කිව්වට එහෙම නෑ. එයා පොඩක් කතා කරනවා වගේ එකක් තමයි අපිට ජෙනරේට් වෙලා තියෙන්නේ. හරි. දැන් මට හිතෙනවා මෙයා කතා කරනවා නම් මේකේ සද්දේ කොහොමද දන්නේ? ඉතින් මේ කියන්නේ සවුන්ඩ් කියන එකත් පොඩ්ඩක් අපි ටෙස්ට් කරලා බලමු. මොකද සවුන්ඩ් තියෙනවා නම් තවත් හොඳයිනේ. ඉතින් මේක Wave 3 එකේ audio beta audio model එකෙන් Wave 3 model එකෙන් දන්නේ මේක powered කරන්නේ. ඒකින්ද the Wave 2 දන්නේ. අපි මෙතනින් මේ එකක් අරගෙන පොඩ්ඩක් try කරලා බලමු animate කරන්න. හරි මගේ අර ලිමිට් උන හින්දා මම ඔන්න වෙන රිස්ක් එකකට ආවා. ඇවිල්ලා මම අර විදිහටම ඔයාලට දැන් පෙන්නන්නම් මොකුත් නැහැ. මේ තියෙන ඉමේජ් එකම ඇඩ් කරගෙන මම තියෙන ඉමේජ් එකක් මම බීච් කියලා දානවා. බීච් කියලා එන්ටර් කරනවා. එන්ටර් කරාට පස්සේ මට ඉමේජ් දෙකක් හදලා දෙනවා. අපි බලමු ඒක ඇනිමේට් කරන්නේ කොහොමද කියලා. ඇනිමේට් කරන්නේ මේ කියන්නේ සවුන්ඩ් එක ඇනිමේට් කරන්න පුළුවන්ද කියලා අපි බලමු. හරි. මං හිතන්නේ මේ සබ්ජෙක්ට් එක හරියට අයිඩෙන්ටිෆයි කරේ නැහැ. අපි මෙතන පොඩ්ඩක් මේ දෙක ඩිලීට් කරලා හරි මෙතනින් හැම් සීඩ් එක ලොක් කරලා ඔන්න බීච් කියලා දෙනවා. දුන්නට පස්සේ අපේ සබ්ජෙක්ට් එකට ඕන විදිහට අපි බලමු මේක හැදෙයිද කියලා. හරි ඔය විදිහට හැදිලා තියෙනවා. ඉතින් මම දැන් කරන්නේ මේක ඇනිමේට් කියලා මෙන්න මෙතෙන්ට යනවා. ඇනිමේට් ගිහිල්ලා මම මෙතනින් ඉස්සෙල්ලම යනවා ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා මම
මෙහෙම හායි කොහොමද මම බීච් ආවා කියලා මම කියනවා translate this to English කියලා. මෙහෙම ටයිප් කරලා තියෙන්නේ. හරි. translate this into English කියලා. හරි. ඊට පස්සේ මෙයා මේක translate කරලා දෙනවා. හරි. ඔන්න ඔය විදිහට මෙන්න මේ විදිහට තමයි අරගෙන අර විස්ක් එකට ගිහිල්ලා මම කියනවා dialogue should be translated into Sinhala language කියලා. ඊට පස්සේ මම අර ගත් එක මෙන්න මෙහෙම paste කරගන්නවා. Hi, how are you? I came to the beach කියලා. බලමු අපි මේක දීලා නිකන් එයා ඔන්නෝම generate කරලා පුළුවන්ද කියලා. හරි. මේකේ මේ generate ඇත්තටම කියනවනම් මම 4යි කියලා හිතුවට නෑ 13 generation කියලා තියෙනවා. මං හිතන්නේ ඒක හැදෙන්නේ image generate කරන එකට සාපේක්ෂව. මොකද මගේ දැන් ඉස්සෙල්ලගේ මම image ගොඩක් generate කරපු හින්දා මට 4ක් වගේ තමයි පෙන්නුවේ. මේකේ මම image එකක් generate කරපු හින්දා මට තව 13ක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ ගොඩක් දුරට මේක හැදෙන්නේ අපි generate කරන image වලට සාපේක්ෂව වෙන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු මේක generate වෙනකන් මම ගිහලා ටක් ගාලා එන්නම්. හරි දැන් අපේ generate ලා ඉවරයි. නමුත් සද්දේ නැත. ඒකින්ද මේක VO2 කියලා අපිට නිකන් හිතන්න පුළුවන් VO3 නෙමෙයි කියලා. මොකද මේකේ audio නැති නිසා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් whisk එකෙන් වැඩ කරන්නේ. ඉතින් whisk එකෙන් ගොඩක් දුරට ඔයාලට වැඩ ගන්න පුළුවන් consistency characters හදන එකේ. කියන්නේ එක character එකක් අරගෙන ඒකට එක එක විදිහේ prompt දීලා ඔයාට දැන් උදාහරණයක් විදිහට මේකේ ඔයාට subject එක දුන්නොත් එහෙම 3D cartoon මොකක් හරි ඒ වගේ එකක්. එතකොට ඔයාට මෙතන ඒ type එකේ images ඉතුරු ටිකට consistency ඒ මූණුම තියෙන්න හදා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක AI generated වලට තමයි ගොඩක් support කරන්නේ. real faces වලට support කරනවා නම් අඩුයි. ඉතින් real faces වලට support කරනවා අඩු වුණාට කමක් නෑ. ඔයාලා AI වලින් සෑහෙන වැඩක් කරනවානේ. ඉතින් AI වලින් මේ විදිහට මේකත් use කරලා අලුත් videos හදන්න, අලුත් YouTube channels හදන්න, content දාලා කොහොම හරි ගොඩ යන්න. එච්චරයි. හරි. ඉතින් ඔන්න ඕක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.